මේක නම් මාර රස කෑමක් නටෙලා ක්‍රේප්ස්. එහෙම නැත්නම් චොක්ලට් ක්‍රේප්ස් කියලාත් කියන්න පුළුවන්. නිව්ටෙලා ක්‍රේප්ස් කියලාත් කියන්න පුළුවන්. කොහොම හරි මාර රසයි. මේකට ඕන වෙනවා බිත්තර 2ක්, බේකින් පවුඩර් චුට්ටක්, වැනිලා චුට්ටක්, කිරි සහ පිටි. මුලින්ම බිත්තර 2 මෙන්න මේ වගේ හොඳට ගසා ගන්න ඕන. ඊට පස්සේ කිරි කප් එකක් එකතු කරගෙන ආයෙත් හොඳට ගසන්න ඕන. තෙල් මේස හැඳි 3ක් එකතු කරගන්න ඕන. ඊට පස්සේ පිටි කප් එකක් සාමාන්‍ය පාන් පිටි. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න ඕනේ. මේක සුගර් එකක්. සීනි එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ වැනිලා සාමාන්‍ය 0.4ක් තිබ්බෙම එච්චරයි. ඒ ගාන එකතු කරගෙන මේක පෑන්කේක් එකක් වගේ සාමාන්‍ය පෑන්කේක් හදන විදිහට මෙන්න මෙහෙම හදා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි පෑන්කේක්ස් ටික එන්නේ. ඊට පස්සේ white chocolate එකක් අරගෙන ඒක චුට්ටක් රත් කරගන්න ඕනේ, මෙල්ට් කරගන්න ඕන. ඊට පස්සේ නටෙලා එකක් ගන්න ඕන. නටෙලා හරි මොනවා හරි ඒ වගේ chocolate spread එකක් මොනවා හරි. ඊට පස්සේ රස්නෙම මේ වගේ chocolate spread එකක් ගාලා ඊට උඩින් white chocolate එකක් දාලා මෙන්න මෙහෙම නමාගන්න තියෙන නමාගෙන කන්න තියෙන රස්නෙම. මේක නම් මාර රස කෑමක්. ඔයාලා ගෙදර ඉඳලා try කරලා බලන්න. මේක හරිම ලේසි. හරිම රස කෑමක්.